විශේෂයෙන්ම අද දිනේ මේ මාධ්‍ය සාකච්ඡාව අපි පවත්වන්නේ ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වෙලා මාස 15කට ආසන්න කාලයක් මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක් බලයටපත් වෙලා 159ක පාර්ලිමේන්තු බලයක් ලබලා දීලා මේ ආණ්ඩුව පටන් ගත්ත තැන ඉඳලා අද වෙනතුරු ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් මේ රටේ මහ ජනතාවට දීපු කිසිම පොරොන්දුවක් කිසිම බලාපොරොත්තුවක් මේ තාක් ඉෂ්ට කළා නැහැ. දැන් පසුගිය අයවැය ඉදිරිපත් කරලා පැය 4:00කට ආසන්න කාලයක් ජනාධිපතිතුමා මේ අයවැය ගැන විස්තරයක් කරා. මේ රටේ කිසිම ශේෂ්ත්‍රයකට මේ අයවැයෙන් සහනයක් ලැබිලා නැහැ. ඒ වගේම ප්‍රධාන දේ වතුකම්කරුවන්ගේ වැටුප වතුකම්කරුවන්ට අමතර රුපියල් 200ක් රජයෙන් ලබලා දෙනවා කියලා. අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේක දෙන්නේ. මොකද අපි කවුරුත් කැමති අද වතුකම්කරුවා ජීවත් වෙන්න ඉතාමත්ම අමාරු තත්ත්වයක. කිසිම දේශපාලන පක්ෂයක් කිසිම පුජ්‍යලයක් නායකයෙක් මේ වතුකම්කරුවට දීමනා දීමට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව ඇයි මේ වතුකම්කරුව රැවට්ටුවේ? මොකද මොන ක්‍රමයකටද වතුකම්කරුවන්ට මේ රුපියල් 200 දෙන්නේ? මොකද මහා සමාගම් වලට මේක දීලා විතරක් සම්පූර්ණ වෙනවද? සමාගම් වල නැතුව පුද්ගලික අයට කොහොමද දෙන්නේ? එහෙම දෙන්න ක්‍රමවේදයක් නැහැ. ආණ්ඩුව පැහැදිලිව කියන්න ඕන මේ ආධාර ක්‍රමයක් දෙනවා නම් ඒ ආධාර ක්‍රමය දෙන්නේ මොන ආකාරයකටද කියලා. මේක නීත්‍යානුකූලව දෙන්න කිසිම ක්‍රමයක් නැහැ. එකක් පෞද්ගලික අංශයට මේක දෙන්න බෑ. ඊළඟට අනිත් පැත්තෙන් බහුතරයක් කුඩා තේවතු හිමියන් ඉන්නේ. කොහොමද කුඩා තේවතු හිමියන්ගේ කුඩා තේවතු වල වැඩ කරන කම්කරුවන්ට මේක ලබලා දෙන්නේ? මොකද්ද ක්‍රමවේදය? එහෙම ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේක නැවත වරක් වතුකම්කරුවන් රැවටීමක් කරලා තියෙනවා මේ අයවැය තුලින්.